එක කිරිතේකයි වීදුරු 10යි. පරීක්ෂණ නලවලින් තමයි ලිමිට් එක හදන්නේ. මිලිමීටර වලට මේක බෙදන්න එපා. තේ බොන්න වෙලාවක් නැහැ. ඒ විදියට කන්න නැතුව බොන්න නැතුව අඳින්න නැතුව එකතු කරලා බංගලාවල් 2යි කාර් 3යි බිරින්දෑවරු 4යි එක්කෙනාට එක්කෙනා දැකලම නැහැ. ඒ තරම් සූක්ෂමයිලු. හරිම දක්ෂයිලු. බිරින්දෑවරු 4යි ළමයි 16යි හරක් 20යි කුකුල්ලු 60යි මේ විදිහට ගොඩාක් දේවල් කරලා එකතු කරලා කාමසුකල්ලිකාන යෝගේ ඊ타ත්ම නීච විදියට දුක්සහිත විදියට සම්පත් ගොඩ ගාලා එකපාරට මැරිලා යනවලු. යම රජු ආනවලු කොච්චර ස්වාමීනි මට මේ දේවල් කරලා ලයිස්තුව දුන්නාලු. හරියට බත් කාපු දවස් කීයක් තියෙනවා ස්වාමීනි මේ බනිස් ගෙඩි අපාගෙන එක අතින්නේ වාහනේ ඩ්‍රයිවිං කරන්නේ. හරියට කාපු දිනයක් නැහැ. හොඳට නිදාගත අර ගෑනිට අවුවේ මේ ගෑනිට අවුවේ කියලා එළිය වැටෙනකන් බේරෙන්න කල්පනා කරා මිසක් නිදාගන්න කල්පනා කරේම නැහැ. ඒතකොට මේ මනස නිදාගෙනත් නැහැ. කාලත් නැහැ. හොඳට හැන්දද නෑ වියදම් වෙනවනේ මිනිස්සු. හැමදාම ඉරිච් එකක් ඇඳගෙන හැමදාම උදේන රාය වෙනකම් බැකෝ එකේ වැඩ හැමදාම හයර් දුවනවා මේ මනස හරියට හැඳලවත් නැහැ. කාලත් නැහැ. නිදාගෙනත් නැහැ. මොකද්ද කරලා තින්නේ? වස්තුව සැපයයි කියලා කාමසුකල්ලිකාණු යෝගය කියන්නෙම සපහන්තෙම කියන්නෙම සම්පත්ගෙන මුලාව තුල මේ මිනිසයා කාමසුකල්ලිකාණු යෝගෝ සරණං ගච්ඡාමි. අම්බ කරලාම මැරෙනවා. දීපල ආරක්ෂා කරලාම මැරෙනවා. බැංකුවල තියෙන සල්ලි වලට කැල්කියුලේටරෙන් ඔබලා පොලි අදලම මැරෙනවා මේ මිනිසයා. කාලා නැහැ, බීලා නැහැ, නිදාගෙනත් නැහැ. ඇඟිලි වලින් සල්ලි ගණන් කරලා පුරුක් වල අස්ති ගෙවිලා ආතරයිස් හැදෙන්නේ ධනිසේ මේ මනුස්සයාට ඇදිලා තියෙන ඇඟිලි වල දොස්තරවරු කම්පා වෙලා මොකද්ද මේ කතන්දරේ? ඇඟිලි වල පුරුක් ගෙවිලා මොනවද කරන රත්තා මුකුත් කරන්නේ මේ මාසෙට හම්බෙන පොලිය ඒකට හම්බෙන වැල් පොලිය අසුවලා දෙන්න තියෙන දේ මෙසෝලා දෙන්න තියෙන දේ තියෙන දේවල් ඔක්කොම ඇඟිලි වලින් ගණන් කරලා ඇඟිලි පැය 24ම වැඩ කරපු නිසා ඇඟිලි වල අස්ති ගෙවිලා ආතරයිටිස් ධනිසට වැඩ නැහැ ඇඟිලි වලටයි වැඩ තිබිලා තියෙන්නේ. ඔය විදිහට අම්බ කරලා පෝසත් වෙලා එයා සැපසරණ ගිහිල්ලා මොකවත් ඉතුරු වෙලා නැහැ. මොකවත් විඳලා නැහැ. හරියට කිසිම දෙයක් පරිභෝජනය කරලත් නැහැ. ඔක්කොම තියලා මැරිලා යනවා. අන්ත දෙකේ කට්ටිය. මධ්‍යම ප්‍රතිපදාවේ ගිය කට්ටිය දුකයක් ස්පර්ශ කරන්නේ නැතුව සැපයක් ස්පර්ශ කරන්නේ නැතුව මධ්‍යස්ත වෙච්ච නිසා ඒගොල්ලෝ විතරක් සසරෙන් නිදහස් වුණා.